Ini Langkawi sama Natal ඉතින් ඔන්න අපේ නත්තල් ගහ මෙතනින් තියෙනවා. අද vlog එක නත්තල් ගහ ගැන නෙමෙයි. අලුත් ස්ටයිල් එක ගැන මොකුත් හිතන්න එපා. මේ මොකද මම මේ දවස්වල TikTok වල තියෙන නිසා මේ ස්කාර්ෆ් එක අපේ ගෙදර තිබ්බ නිසා තමයි මම මෙහෙම දැම්මේ. මං කොණ්ඩේ ගපුවා ඒකයි. හරිද? ඉතින් මේ අද උදේ මම ඉඳලා හවස් වෙනකම්ම vlog එකක් රෙකෝඩ් කරා අපේ නත්තල් ගහ ඩෙකොරේෂන් කරන එක. මං වලට කිව්වා එක ගේනවා කියලා. ඉතින් හදිස්සියේ අපි තීරණය කරා කොළඹ යන්න. නත්තල් වලට කොළඹ යන්න. ඉතින් මගේ ෆෝන් එකේ ඒ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේෂන් කරන මේ වීඩියෝස් ටික තියාගත්තොත් මට එහෙ ගිහිල්ලා එක වීඩියෝ එකක්වත් රෙකෝඩ් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒ ඔක්කොම අයින් කරා. හැබැයි මං ගාව අන්තිමට ෆයිනල් ලුක් එක තියෙනවා. මම ඒක වීඩියෝ එක අන්තිමදී දාන්නම්. ඉතින් මම මේ ගමනේ යන්න කලින් තමයි ඉන්ට්‍රෝ එක ගත්තේ. හැබැයි ගෙදරදී ඒ ඉන්ට්‍රෝ එකත් ඩිලීට් වෙලා. ඉතින් මම ඉන්නවා. ඉතින් ගණන් ගන්න එපා. ඉස්සරහට මගේ කොණ්ඩේ දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අපි යන්නේ one goal face. හිතනවා one goal face එකට ගිහිල්ලා ඊට පස්සේ බීච් එක පැත්තට යන්න. ඉතින් මොකද one goal face එකේ මේ දවස්වල ලංකාවේ ලොකුම නත්තල් ගහ හදලා තියෙනවා. ඉතින් මම මගේ නත්තල් ගහත් වලට පෙන්නන්න. ඉතින් අද පොඩ්ඩක් ඩිනාල් වල්පොල වගේ ඉන්නේ. ඉතින් සෙෂන් ඉතින් ඔයාලට තේරෙනවනේ. ඉතින් මම පොඩි විහිලක් කරේ. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා subscribe කරලා තියාගන්න. මම මෙහෙම කොළඹ යන්නේ නැහැ. කැතේ බෑ මෙහෙම. ඉතින් ලෑස්තිලා ඔක්කොම වෙලා තියෙන්නේ. මම ඔයාලට මගේ නත්තල් ගහ පෙන්නන්න. මේ තියෙන්නේ අපේ නත්තල් ගහ. ඉතින් ඔයාලත් නත්තල් ගහක් යදවන අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ vlog එකට අමතරව තමයි මම මේ ටික ඔයාලට කිව්වේ. ඉතින් සුපුරුදු පරිදි පික් මේකක් දැම්මා. ආයි කියනවා අද පොඩ්ඩක් කතා කරන්න ඩිනාල් වල්පොල වගේ. ඉතින් vlog එකේ නම් එහෙම කතා කරන්නේ නැහැ. බය වෙන්න එපා. ඉතින් මම මේ පළවෙනි වතාවට තමයි කොළඹ යන්නේ. What? Bro, what are you talking about, man? නෑ. ක්‍රිස්මස් එකට පළවෙනි වතාවට තමයි කොළඹ යන්නේ. නැත්තම් සාමාන්‍ය හැවලොක් සිටි කැන්ඩි ඔය එහෙම ඇයිදලා කරලා තියෙනවා. කලින් ගිහිල්ලා ක්‍රිස්මස් එකට ගිහිල්ලා නෑ. හැබැයි one goal face එකට මම ගිහිල්ලා නෑ කලින්. ඉතින් පළවෙනි අත්දැකීම් බලමු කොහොම වෙයිද කියලා. එහෙනම් කොළඹ යද්දී සහ කොළඹ ගිහිල්ලා සෙට් වෙමු. ඒ වගේම අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඔන්න පික්මී එකක් දැම්ම. පික්මී නම් අපි නම් පික්මී. ඉතින් දැන් ඒක එනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් එළියේ දැන් නම් ඉන්නේ. එහෙනම් පික්මී එකේ අපි නැගලා කොළඹ ගිහිල්ලා සෙට් වෙමු. මේ අද vlogs වල වැඩි දේවල් නැතුනොත් ගණන් ගන්න එපා. දැන්ටමත් මේකේ බෑලා මම කිව්වා වලට මේ යන ගමන ප්ලෑන් කරලා යන ගමන නෙමෙයි කියලා. ඉතින් මේ ලොකුවට බැටරි නැහැ. ඒ නිසා මම ලොකුවට වීඩියෝස් ගන්නෑ. අපි ඒ අන දැනට ගිහිල්ලා එතන වීඩියෝස් අරන් ඊට පස්සේ ගෙවන විදිය ගන්නම්. ආයේ යන විදිය එන විදිය ඒ ටික ලොකුවට ඕනේ නැහැ කියලා මම හිතනවා. අනික ලොකුවට ස්ටෝරේජ් එක නෑ මේ ෆෝන් එකේ. මේ හරි. ඉතින් දැන් ඉන්නේ කඩවල චුට්ටක් වහුණා. ඒරන් අපි කොළඹ ගිහිල්ලා පවින් මුදන්නට ආසමිදේ අප ගලවාගත් දෙමු සමිදේ ඔබ යලි කවදද එන්නේ සමිදේ අපේ ඔබ යලි කවදද එන්නේ අලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොව මේ පැත්තට ආවේ මේ කාලෙකට පස්සේ මාරම ලස්සනක් තියෙන දැන් අර පාලම් හදලා හරි යාළුවනේ. ඉතින් ඔන්න අපි ආව one goal face එකට. ඉතින් ඔයාලට පේන බීච් එක පැත්ත නැත්තම් මුහුද පැත්තත් චුට්ටු සැරසෙන ගමන් තිබුණේ. ඉතින් මං හිතන්නේ කානිවල් එකක් තියෙනවා ක්‍රිස්මස් එකේ. ක්‍රිස්මස් එකේ එන අයට මං හිතනවා හොඳ වාසි දෙයක් වෙයි කියලා. ඉතින් මං ඔය රාසින් කියන දේ පුළුවන් නම් කමෙන්ට් එකක් ඉදිරියට දාගෙන යන්න. ඉතින් ඔන්න අපි ආවා අපේ one goal face එකට. ඉතින් one goal face එකේ ඇතුළට වෙලා එද්දි පොඩ්ඩක් චෙක් කරා. මට හම්බුණා පුංචි පවුල රත්තරන් කියලා ලස්සන පවුලක්. ඉතින්
දැන් මං ඉන්නේ වන් ගෝල් ෆේස් එක ඇතුලේ. ඉතින් මෙතන තියෙනවා ආකෘතියක්. ලස්සනක් තියෙන්නේ වගේම හිතුවට වැඩිය මේක ලොකුයි. ඉතින් මම මේ හිතුවට වැඩිය ඇත්තටම ලොකුයි. පළවෙනි වතාවට ආවේ. හරි යාළුවනේ ඉතින් ඉස්සෙල්ලා අපි ගියා හොටෙල් එකට පොඩ්ඩක් ඇවිදලා කැල්ලා ඇඳුමක් දෙකක් බලන්න. ඉතින් එහෙම ගිහිල්ලා එළියට එද්දි පොඩි යාළුවෙක් හම්බුණා. ඉතින් ඔන්න ඉන්නවා අපේ ඩොමිනස් එකේ පිසා කෑල්ලක් හම්බුණා. ඉතින් එයත් එක්ක චුට්ටක් කතා කරලා ඊට පස්සේ ෆොටෝ එකක් අරගෙන අපි එතනින් ගියා. ඉතින් මේ තියෙන්නේ වන් ගෝල් ෆේස් එකේ තියෙන ලොකුම ලොකු උසම උස ගහ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් මේ පැත්තට ගත්තේ මොකද නැත්තම් නත්තල් ගහ හරියට වීඩියෝ එකකට ගන්න හරි අමාරුයි. ඉතින් ඔයන අපේ අක්කාගේ වැඩ මේ අනිත් පැත්තට වීඩියෝ එක ගන්න කිව්වා. හැබැයි ওই පැත්තට තමයි වීඩියෝ ගන්න තියෙන්නේ. අවුලක් නැහැ. ඉතින් විදුලි සෝෆානේ හැම එකෙම තියෙන්නේ. ඒකත් එක අත්දැකීමක් තමයි. ඉතින් ඔය සාමාන්‍යයෙන් අපිට යටම තට්ටුවේ ඉඳලා පේන විදිහ තමයි ඔය අපේ උසම උස ක්‍රිස්මස් ට්‍රී එකේ. ඉතින් මේ වගේ දේවල් ලංකාවේ හදන එක ගැන නම් මාර සතුටක් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ ඔය ඉන්නේ මම. ඉතින් අපි දැන් ඉන්නේ මට මතක විදිහට දෙවෙනි ෆ්ලෝ එකේ. ඉතින් දෙවෙනි ෆ්ලෝ එකේ අපේ නත්තල් ගහ පේන්නේ ඔන්න ඔය විදිහටයි. දෙවෙනි තට්ටුවේ දැන් ඉන්නේ ඊළඟ තුන්වෙනි තට්ටුවේ හතරවෙනි ෆ්ලෝ එකේ පස්වෙනි ෆ්ලෝ එකේ. ඉන්නේ ලංකාවේ උසම නත්තල් ගහ. ඉතින් ඒකත් වන් ගෝල් ෆේස් එකේ අම්මට කියන්න බැරුව ගියා. මම දැන් ඉන්නේ වන් ගෝල් ෆේස් එකේ. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් ඉතින් මේ නත්තල් ඉවරෙන්න කලින් එන්න ඇවිල්ලා බලලා යන්න. එහෙනම් තමයි කියන්නේ. ඉතින් අපි ඇඳුම් තියෙන කඩේකට ගිහුවාම ලස්සන කණ්ණාඩියක් දැක්කා. ඉතින් ඒකේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි ආවේ ඉතින් ඔය කූල් පැනට් එක. ඉතින් ඒකත් මාරම ලස්සන ඇඳුම් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඇවිදිනවා නම් ගොඩක් තැන් තියෙනවා ඇවිදින්න. ඒ වගේ මට හුඟක් දේවල් වීඩියෝස් කරගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ මොනාරි උත්සවයක් නැත්තම් ෆන්ක්ෂන් එකක් තියෙනවා ඩාන්සින් කරන අයගේ දැන් මං ඉදි ගිෆ්ට් දුන්නා එක දේවල් වුණා. ඉතින් මොනවා හරි විශේෂ දෙයක් වුණොත් මං ඒ ගැන මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. මම හරියටම දන්නේ එදා වන් ගෝල් ෆේස් එකේ මොකක්ද මෙතන තිබුණේ කියලා. ඉතින් ඔය තියෙන්නේ අන්න ඒක තමයි පොඩි ඩාන්ස් දෙක තුනකුත් තිබුණා. ඉතින් මම එකක් නම් වීඩියෝ කරගත්තා. එයාලා පොඩි බීම් එකකට මං හිතන්නේ ස්පොන්සර් කරනවා. ඉතින් අනේ මන්දා අපිට මේව වැඩක් නැහැ. මේ ලාන්ජ්නේ තමයි කමෙන්ට් කරන්න. මොනවා හරි දෙයක් තියෙනවා ගිෆ්ට් දෙනවා කියන්නේ ඩාන්සින් සර් කෙනෙක්ගේ මොකක් හරි තිබිලා. දන්නේ නැහැ මං හරියටම. මම පෙන්නන්න ඉන්නේ එතන ඩාන්ස් එක. ඉතින් ඩාන්ස් එක ඉවරලා ආයේ ඇවිදින්න ආපුවම අපිට ඉස්සෙල්ලම ඔන්න ඔය කෝච්චිය හම්බුණා. ඉතින් දැන් නම් අපි ඔය වන් ගෝල් ෆේස් එකෙන් එළියට එන ගමන් ඉන්නේ. ඉතින් ගේට් එක කියන්නේ අර දොර ගාව තමයි දැන් අපි ඉන්නේ. ඔන්න අපි වන් ගෝල් ෆේස් මෝල් එකෙන් එළියට ආවා. ඉතින් වටපිටාවත් මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔය අපි ඉන්නේ දැන් බීච් එක සයිඩ් එකේ. ඉතින් මං කිව්වා කානිවල් එකක් තියෙනවා. ඒකට මේ දවස් ටිකේ ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඔයත් එන්න හිතන් ඉන්නවනම් එන්න. මොකද කානිවල් එකකුත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් බීච් එකේ අයිනට වෙලා දැන් ඔය අපි ඉඳන් ඉන්න ගම. ඉතින් ඇත්තටම වටපිටාව ගත්තොත් මාරම ලස්සනයි. ඉතින් ඒත් එක්කම ලස්සන දර්ශනයක් හම්බුණා. ඔය කොඩිය දජාරෝපණය කරලා තියෙන කොඩිය බානවා. ඉතින් හරියට මම කියන්න දන්නේ. ඉතින් ඒකත් වෙනම විදිහට ඉතින් එතන ඉන්න යුද හමුදාවේ සෙබළු 3 දෙනෙක් ඇවිල්ලා ආචාර කරලා ලස්සනට ඒ කොඩිය
බෑවා. ඉතින් ඒකත් මෙහෙමයි. ඒකත් අමුතු ලස්සනයි. ඉතින් හවස් කාලේ එනවා නම් ඉතින් ඔයාලට මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඉරමාමත් එමීට පහළ යන ගමන් හවසුත් වුණා. ඉතින් ඇත්තටම මාරම ලස්සනක් තියෙන බීච් එක පැත්ත නම්. ඉතින් මේ පැත්තට ඇවිල්ලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවා කොළඹ කියන්නේ හරි ලස්සන එක් ප්‍රදේශයක් කියලා. ඉතින් අපි කියනවා සොබාදහම තියෙන ගස්වැල් තියෙන පැති ලස්සනයි කියලා. හැබැයි නගරත් ලස්සනයි. ඉතින් ටිකක් හවස් වෙද්දී අපි හිතුවා වඩේ කන්න. ඉතින් ඔතන ඉස්සෝ වඩේ පෝකිරි ඉස්සෝ හොම එක එකව තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් නිකන් කඩේකින් කනවා වගේ නෙමෙයි, ඊට වැඩිය දෙගුණයක් විතර ගණන්. ඉතින් එක එක විදිහට ඉතින් තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් වන් ගෝල් ෆේස් එකේ කියන්නේ බීච් එක සයිඩ් එකේ ඔය වගේ දේවල් හැම තැනම තියෙනවා. 10ක් 20ක් විතර තිබුණා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එන්නම ටික හවස් වුණා. ඉතින් අපි සාමාන්‍යයෙන් රැ වෙලා තමයි ගියේ. ඉතින් අපි දැන් ඉතින් මාරම ලස්සනක් තියෙන රැට. ඉතින් අර මැදින් කොළඹ සංකේතේ පේනවා. ඒ කියන්නේ නෙළුම් කුළුණ. ඉතින් දැන් අපි ගත්ත වඩේ ටික try කරන ගමන් හිටියේ. ඉතින් ඇත්තටම වඩේක අමුතු රසක් තියෙන්නේ. ඒක වඩේක මැද පුම්බල තියෙන්නේ. ආයේ වඩේක පේනුම ගැනවත් වර්ණනා කරන්න දෙයක් නැහැ. වඩේක පුම්බල තිබුණේ. ඉතින් ඇත්තටම රස කියන්නේ ඒකට පොඩි එළවලු මික්ස් එකක් දැම්මා. ගෝවා, කැරට්, ලුණු, ලීක්ස් වගේ දේවල් තියෙන. ඊට පස්සේ තව මොනවා හරි පේස්ට් එකක් දැම්මා. ඒකෙන් තමයි ඒ ඉස්ස වඩේක රස උනේ. මෙහි පරිප්පු වඩේ නිකන් වඩේ එහෙම නැහැ. හරිද? තියෙන්නේ ඉස්ස වඩේ තමයි. ඉස්ස 3 දෙනෙක් ඉන්න, ඉස්ස 4 දෙනෙක් ඉන්න, ඉස්ස 5 දෙනෙක් ඉන්න, ඉස්ස 6 දෙනෙක් ඉන්න. ඔහොම වඩේ තමයි තියෙන්නේ. නිකන් වඩේ නෑ. සාමාන්‍යයෙන් ඔයා එහෙම කන්න කැමති නැත්තම් කන්න දේවල් අඩුයි මේ පැත්තේ. තව දවසේ එක එකව කැම තිබුණා. ඉතින් අපි අපේ වඩේක කාලේ ඉවරලා එතනම තිබ්බා අච්චාරු කරත්තයක්. ඒකෙන් අච්චාරු ගත්තා. ඒකේ මික්ස් එක රුපියල් 500යි. නෝමල් එක රුපියල් 300යි. ඉතින් ගණන්. ඉතින් ගණන් ඇත්තටම. ඉතින් අපි එන ගමන් මම අපි එන පාර දෙපැත්තේ ලස්සන තැන් පොඩ්ඩක් කැප්චර් කරගත්තා. ඉතින් ඔය තියෙන්නේ බීච් එක සයිඩ් එකේම තමයි. ඉතින් අපි ඔය පැත්තට ආවේ නැහැ. ඉතින් ඔය එන ගමන් තියෙන හතරමං හන්දියක්. ඉතින් මෙතෙන්ට කියන නම මම හරියටම නම් දන්නේ නැහැ. ඉතින් හරියට සාමාන්‍යයෙන් පාරේ යද්දි වීඩියෝ කරන්න අමාරුයි. මොකද වාහන හැම තැනින්ම එහෙට මෙහෙට ගහනවා. ඉතින් හැබැයි මේක වීඩියෝ එකකින් දකින්න වගේ නෙමෙයි. ඔයාලටත් පුළුවන් නම් ඇවිල්ලා යන්න. කියන්නේ පොඩ්ඩක් ඇඳුම් ගන්න. එහෙම නෙමෙයි, පොඩ්ඩක් ඇවිල්ලා බලලා යන්න. මොකද මේ තැන් රාත්‍රියට නැත්තම් රැට මාරම ලස්සනක් තියෙන්නේ. මොකද මේ මගේ පළවෙනි වතාව කොළඹ නත්තල් ගිය වෙන. ඉතින් ඇත්තටම ලස්සනයි. ඔයාලා ඇවිල්ලා බලලා යන්න. ඉතින් ඔතන මං ඉස්සරහට පෙන්නම් කින්ස්බරි හොටෙල් එක. ඉතින් ඔය තියෙන්නේ අන්න ඒක. ඉතින් එතනත් මාරම ලස්සනයි. ඔය අපිට උඩ කොටස පේන විදිහ. ඉතින් පල්ලෙහා කොටස පේන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් මාරම ලස්සනක් තියෙන. එතන නත්තල් ගස් ඒ වගේ දේවල් එකම පාටකින් සරසලා තියෙනවා. විවිධ පාට නැතුව එකම පාටකින් තමයි එතන සරසලා තියෙන්නේ. ඒකත් එක පැත්තකින් නිර්මාණයක්. ඉතින් ඔය මම හිතන්නේ තව හොටෙල් එකක්. ඉතින් එතන උසට තිබුණේ උස තරු දේවල් තිබුණා. ඉතින් ශ්‍රී ලංකා විදියට හදලා තිබුණා. ඉතින් තව පාරේ ඔය වගේ ගස් ඔය විදියට ලයිට් වලින් ලස්සන කරලා තිබුණා. ඔය වගේ දේවල් ඉතින් ගොඩාක් තිබුණා. ඉතින් ඔන්න ඔහොම තමයි කොළඹ නත්තල්. ඉතින් නෙළුම් කුළුණක් තියෙනවා. ඉතින් මමත් නෙළුම් කුළුණට ගිහිල්ලා තියෙනවා. ඉතින් නෙළුම් කුළුණ ගත්තොත් ඉතින් ලංකාවේ හදලා තියෙන ලස්සන නිර්මාණ. ඉතින් ඔය තියෙන මගේ නත්තල් ගහ. ඉතින් මම උදේ ඉඳන් මහන්සිලා හදපු නත්තල් ගහ මම හිතුවා අන්තිමට පෙන්නන්න. ඉතින් ඒ වගේම අද vlog එකේ අවසානයේ කියන්න තියෙන්නේ සතුට පිරි සුබ නත්තලක් වේවා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. වගේ හදිසි vlog වැටෙයි. එහෙනම් අද vlog එක මෙතනම end කරනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා.
ඉස්සරහත් මේ වගේ vlog එකකින් හම්බෙමු.